හොඳයි සියලු දෙනාම එහෙනම් සාදුකාරයක් දෙන්නකෝ. තෙරුවන් සරණයි සියලු දෙනාටම. ප්‍රඥාවන්ත කල්යාණ මිත්‍ර ශ්‍රාවක ශ්‍රාවිකාවනි දරුවනි නරියනි අද දිනය 2025 අවුරුද්දේ ඔක්තෝබර් මාසේ 6 වෙනිදා. අද සඳුදා දවසක්. අද පුර 15ක් පොහොව දවසයි. එතකොට අපි අද මේ ධර්ම දේශනය කරන්නේ මැටියගනේ ගල්ගමුව පුරාණ රජමහා විහාරස්ථානයේදී අපි පළමු කොටවම අපි අපගේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා පල්ලි භාගයේ ධම්මසිරි අති ගෞරවනීය මාහිමිපාණන් වහන්සේට අද පොහොය දින ධර්ම දේශනයට අපට ආරාධනා කිරීම පිළිබඳව ඒ වගේම ඒ කටයුතු සඳහා සම්බන්ධීකරණය පවත්වන අපේ අරුණ මහත්මයා අනුර සමාවෙන්න අනුර මහත්මයාට අපගේ ස්තුතිය පුද කරනවා. හොඳයි අපි එතකොට අද මේ සදහම් සංගායනා 78 වෙනි දේශනය අපි කරන්නේ මේ වකවානුවේ අපි කරගෙන යන්නේ මේ සදහම් සංගායනා වැඩසටහනක් කරගෙන යන්නේ. ඒ වැඩසටහනෙන් අපි අරමුණු කරගෙන තිබෙන්නේ වසර 2600කට පමණ පෙර අපේ තථාගත අමාමෑණී සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කළ වදාළ ඒ උතුම් ශ්‍රී සද්ධර්මය කාලයාගේ ඇවෑමෙන් වසර 2600කට පෙරනේ හිතන්නකො ටිකක් වසර 2600කට පෙර අමා මහ නිවන සාක්ෂාත් කිරීම පිණිස දේශනා කර ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ කාලයාගේ ඇවෑමෙන් යම් යම් ආකාරවලට ටිකක් විකෘති වෙලා තිබෙනවා. ඒ විකෘති වූ තත්වයන් ප්‍රකෘති තත්වයට පත් කරමින් මේ අපේ උතුම් තථාගත සම්මා සම්බුද්ධ ශාසනය නැවත නිවනින් බෙබලවීමේ ඒ අමාරු කාර්යය තමයි අපි අද මේ සිදු කරගෙන යනු ලබන්නේ. ඒ කාර්යයේදී අපි සදහම් සංගායනා හැටියට මේ වැඩසටහන පවත්වන අපි හැමෝම දන්නවා අපේ තථාගත සම්මා සම්බුද්ධ ශාසනය තුල ඒ ධම නිවැරදි කිරීමේදී සංගායනා පැවැත්වුවා. ඒකතො මෙහිදිත් වෙන්නේ සිද්ධ මොකද්ද? එදා වගේම අපේ ප්‍රඥාවන්ත කලන මිතුරු පිරිස සම්බන්ධ වෙලා මේ සදහම් සංගායනාවක් තමයි අපි මේ දිගින් දිගට මේ පවත්වාගෙන යන්නේ. ඒක දැන් පුරා වසර 30ක් පමණ කාලයක් තිස්සේ අපි විවිධ පැතිකඩ වලින් පවත්වාගෙන යනවා. දැන් මේ වකවානුවේ කරගෙන යන සදහම් සංගායනා වැඩසටහනේ 78 වෙනි සදහම් සංගායනාව තමයි අපි අද එකතු වෙලා මේ සිදු කරනු ලබන්නේ. එතකොට මෙහිදී අපි විශේෂයෙන්ම තේරුම් ගන්න ඕනේ මේ බුදු පියාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ. තථාගත සම්මා සම්බුද්ධ ශාසනය කියලා කියන්නේ වචනේ පරිසමාප්තාර්ථයෙන්ම දුකෙන් මිදීම පිණිස සංසාර දුකෙන් මිදීම පිණිස දේශනා කළ ධර්මයක්. එහෙම නේද? ඔව්. ආයේ උත්තර දෙන්න අපි සාකච්ඡා කරමු. මේක ධර්ම දේශයකට වැඩිය සාකච්ඡාවක් හැටියට මේක පැවැත්වීම තමයි වටින්නේ. අපි මේ අන්තර්ජාලයට මුදා හරිනවා. එතකොට ඒ අහන ශ්‍රවණය කරන කණ්ඩායම වලටත් ඊටාම පහසු වෙනවා අපි එකතු වෙලා සාකච්ඡා කරවක් හැටියට මේක පවත්වන එක. එතකොට මෙහිදී අපි දන්නවා තථාගත සම්මා සම්බුද්ධ ශාසනය කියලා කියන්නේ සංසාර දුකින් නිදහස් වීම පිණිස මඟ පෙන්වූ ගැඹුරු ධර්ම කරුණක් තමයි අපේ තථාගත අමාමෑණී සම්මා සම්බුද්ධ ශාසනය බුදු පියාණන් වහන්සේ මේ අපිට තථාගත ශාසනය තුලින් ඉදිරිපත් කළේ. ඒක හරි නේද? එතකොට එහෙමනම් ඒ තථාගත සම්මා සම්බුද්ධ ශාසනයෙන් පෙන්වා දුන්න නිවන් මඟ ඒ නිර්වාණ අවබෝධය ලැබීමේ ගමන් මඟ අද යටිකුරු වෙලාද නැද්ද? නෑ විවෘතව කියන්න මට දැන් නිවන් දැකීම අද කරන්න පුළුවන්ද?
යටිකුරු වෙලා මම අපිට උත්තර දෙන්න හයියෙන් අපි මහත්තයා යටිකුරු වෙලා. එතකොට එහෙනම් අපේ යුතුයකමක් තියෙනවා. අපේ තථාගත අමාමෑණී සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කළේ උත්තරීතර ශ්‍රී සද්ධර්මයේ නැවත උඩුකුරු කිරීමේ වගකීම බෞද්ධ හැටියට අපට තිබෙනවා. ඒ කාර්යය සඳහා තමයි මේ අපේ කල්යාණ මිත්‍ර අනුර මහත්මයා ඇතුළු අපේ කණ්ඩායම එකතු වෙලා මේ සිදු කරගෙන ලබන්නේ. අද ඇත්තටම අර වෙනත් දේශනයක් මට ආරාධනා කරලා තිබුණා. නමුත් මම මෙහෙට ඕන නිසා මම ඒක වෙනත් දිනයකට දාලා අද අපි මේ ගල්ගොමුවේ පන්සල මැටිය ගෙනේ ගල්ගොමුවේ පන්සලට ආවා. එතකොට එහෙනම් අපි බලමු මේ නිවන් මඟ කියලා කියන්නේ ඒක ටිකක් අපි සාකච්ඡා කරමු පොඩ්ඩක් අවස්ථාවේ හැටියට. නිවන් මඟ කියලා කියන්නේ අපි දැන් මේ යන ගමන දැන් අපි යන ගමන සංසාර ගමනද නැද්ද? සංසාර ගමන නේද? ඒ සංසාර ගමන යන තාක්කල් අපිට නිවන අවබෝධ කරන්න පුළුවන්ද? අවබෝධ කරන්න බෑ. සසර ගමන යන තාක්කල් අපි ජාති ජරා ව්‍යාධි මරණ දුක් වලට මැදි වෙනවා. හොඳට තේරුම් ගන්න මේ කරුණු තේරුම් ගන්න හොඳට මැදි වෙනවා. එතකොට ඒ ජාති ජරා ව්‍යාධි මරණ දුකෙන් නිදහස් වෙන්න නම් වචනේ පරිසමාප්තාර්ථෙම අපි සංසාර ගමනෙන් නිදහස් වෙන්න වෙනවා. හොඳට තේරුම් ගන්න නිදහස් වෙන්න වෙනවා. පැහැදිලිද? සංසාර ගමනෙන් නිදහස් වෙන්න නම් සංසාර ගමන සිද්ධ වෙන්නේ කුමක් නිසාද? අපි ඇසට ගැටෙන වර රූපේ විඳිනවා. උපාදානය කරනවා. කනට ඇහෙන ශබ්ද රූපේ උපාදානය කරනවා. කරුණු නොදැන කරුණු නොදැක. නාසයට ගන්න ගන්ධ රූපේ උපාදානය කරනවා. කරුණු නොදැන කරුණු නොදැක. දිවට ගැටෙන රස රූපයත් එහෙමයි. කායට ගැටෙන ස්පර්ශ රූපයත් එහෙමයි. මනසේ පාන මන රූපත් කිසි ගැටලුවක් නැහැ. එනේ දේවා විඳ විදා යනවා. අන්න එතන තමයි පංච උපාදානය කියලා කිව්වේ. එතකොට දැන් ওই පංච උපාදානෙන් දැන් මේ එක්කෙනෙක්වත් මිදුණද? මිදෙන්න හිතුවද? හිතුවෙත් නැහැ. අද දක්වාම එනේන අරමුණු ඇසට ගන්න වර්ණ රූපය විඳිනවා. කනට ඇහෙන ශබ්ද රූපය විඳිනවා. නාසයට ගන්න ගන්ධ රූපය විඳිනවා. දිවට ගැටෙන රස රූපය විඳිනවා. කායට ගැටෙන ස්පර්ශ රූපය විඳිනවානේ. දරුවනේ ඔන්න ඕක තමයි සංසාර ගමනට මුල. පැහැදිලිද? පංච උපාදානය නිසා සංසාර ගමන යනවා. කතා කරන්න ඕනේ නේද? සංසාර ගමන යනවා. සංසාර ගමන යන නිසා මේ දුක් විඳිනවා. ජාති ජරා ව්‍යාධි මරණ දුක් විඳිනවා. එතකොට අපි ජාති ජරා ව්‍යාධි මරණ දුකෙන් නිදහස් වෙන්න නම් සංසාර ගමනෙන් අවසන් කරන්න ඕන. සංසාර ගමන අවසන් කරන්න නම් නිදහස් වෙන්න නම් සංසාර ගමනට මුල් වෙන පංච උපාදානයෙන් අපි නිදහස් වෙන්න ඕන. ඒ කියන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන වින්දනයන්ගෙන් නිදහස් වෙන්න ඕන. ඒ පංච උපාදානයෙන් නිදහස් වෙන්න නම් පංච උපාදානයට මුල් වෙන ඇස, කන, නාසය, දිව, කය, මනස කියන ආයතන හයෙන් නිදහස් වෙන්න ඕන. ඒ ආයතන හය එකතුවට අපි එක නමක් කියනවා. මොකද්ද? මම. එතකොට එහෙනම් මේ සංසාර ගමනේ නිදහස් වෙන්න නම් වචනේ පරිසමාප්තාර්ථයෙන්ම මෙන්න මේ මම කියන සක්කාය දිට්ඨියෙන් නිදහස් වෙන්න ඕනේ. පැහැදිලිද? එතකොට රත්තරන් පුතේ ඔයාලා මෙච්චර කාලයකට කවදාකවත් මේ නිවන් අවබෝධ කරන්න මේ මම කියන මේ සක්කාය දිට්ඨියෙන් නිදහස් වෙන්න ඕනේ කියන කරුණ මත පිහිටා කරපු දේශන අහලා තියෙනවද? අහලා තියෙනවද? එතකොට එහෙනම් ඒක ක්‍රියාත්මක කළාද? ක්‍රියාත්මක කළාද? එහෙනම් නිවන් දැක්කද? නිවන් දැක්කේ නෑ. අන්න එහෙනම් මොකද ඒ ක්‍රමය වැරදි. ඒ ක්‍රමය වැරදි. පැහැදිලිද? මෙන්න බුදුහාමුදුරුවෝ නිවන සාක්ෂාත් කරන ආකාරය මෙන්න පැහැදිලි කරලා දෙනවා. මහණෙනි අපි ටිකක් අර වෙලාව පිරුවා ගන්න ඕන හින්දා මම මේ පැහැදිලි කරන්නේ. මහණෙනි ඇස ශූන්‍ය බව දැනගන්නා වූ දැක ගන්නා වූ ප්‍රඥාවන්තයාගේ සක්කාය දිට්ඨිය දුරුවේ. මොකද ඇස
ශූන්‍ය බව දැනගන්නා වූ දැක ගන්නා වූ ප්‍රඥාවන්තයාගේ සක්කාය දිට්ඨිය දුරු වේ. පැහැදිලිද? ඇසට ගැටෙන වර්ණ රූපය ශූන්‍ය බව දැනගන්නා දැක ගන්නා වූ ප්‍රඥාවන්තයාගේ සක්කාය දිට්ඨිය පුතේ දුරු වේ. පැහැදිලිද? වර්ණ රූප විඥානය ඇසයි වර්ණ රූපය ගැටිලා ගොඩනගෙන වර්ණ රූප විඥානය ශූන්‍ය බව දැනගන්නා වූ දැක ගන්නා වූ ප්‍රඥාවන්තයාගේ සක්කාය දිට්ඨිය දුරු වේ. කියන්නේ සම්මා දිට්ඨියට එනවා. එතකොට වර්ණ ඒ චක්කු සම්පස්සේ ඇසයි වර්ණ රූපය චක්කු විඥානය එකතු වෙලා ගොඩනගෙන ස්පර්ශය ප්‍රඥාවෙන් දැනගන්නා වූ දැක ගන්නා වූ ප්‍රඥාවන්තයාගේ සක්කාය දිට්ඨිය දුරු වේ. පැහැදිලිද? ඒ සම්පස්සේ නිසා හට ගන්නා සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ කියන වින්දනය දැන් ස්පර්ශය වෙනකොට හැප දුක අදුක්ඛම සුඛ වින්දනයක් එනවනේ. ඒ වින්දනයේ ශූන්‍ය බව දැනගන්නා දැක ගන්නා වූ ප්‍රඥාවන්තයාගේ සක්කාය දිට්ඨිය දුරු වේ. පැහැදිලිද? එතකොට ඇසයි වර්ණ රූපයයි චක්කු රූප විඥානයයි චක්කු සම්පස්සයයි කියන්නේ 아무තු කතාවක් නෙවෙයි. මේ ඇසට දැකෙන වර්ණ රූපේ පදනම් කරගෙන ගොඩ නැගෙන ඒ වින්දනය ශූන්‍ය බව දකින්න ඕනේ. කනට ඇහෙන ශබ්ද රූපය ඇතුළු සමස්තය එතනම ශූන්‍ය වූ බව ප්‍රඥාවෙන් දකින්න ඕනේ. ආයතන හයම ඒ කියන්නේ මනසත් එක්කම. එතකොට ගන්ධ රූපයත් එහෙමයි. නාසයට ගැටෙන ගන්ධ රූපයත් එහෙමයි. දිවට ගැටෙන රස රූපයත් එහෙමයි. කායට ගැටෙන ස්පර්ශ රූපයත් එහෙමයි. මනසේ පහළ වෙන මනෝ රූපත් ඒ ආකාරයට ශූන්‍ය වෙන බව දකින්න ඕනේ. ඒ ප්‍රඥාවන්තයාගේ සක්කාය දිට්ඨිය දුර වෙනවා කියලා කියන්නේ සම්මා දිට්ඨියට පත් වෙනවා. ඒකෝර මොකද්ද අපි එහෙනම් කරන්න ඕනේ? ඇස, කන, නාසය, දිව, කය, මනස කියන මෙන්න මේ ආයතන 6 ඒ කියන්නේ මම ආයතන 6 මොහොතක් පාසාම ශූන්‍ය වෙන බව ප්‍රඥාවෙන් දැක යාම ප්‍රගුණ කරන්න ඕනේ. පැහැදිලිද? දැන් අපි මෙච්චර කල්ලේ කරාද? අපි අද භාවනාව විදර්ශනා කියන්නේ තෝකමනේ. ඔව් නෑ අපේ වචනින් භාවනාව නෙමෙයි. ඔව් කියන්නේ ඒ කියන්නේ මේ විදියට දැකීම තමයි කල යුතු දේ. ඒක භාවනාව කියන නමලාගත්තට වැරද්දක් නෑ. ඔව් කරන්න ඕනේ ඕක. ඕකට කියන්නේ භාවනාවට වැඩිය යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය. පැහැදිලිද? ඒ යෝනිසෝ මනසිකාරය කරනකොට ඉතින් එතන භව කියන්නේ නැති තැනට තමයි එන්නේ. භාවනා කියන්නේ ඒකයි. භවය නැති තැනට එන්න නම් යෝනිසෝ මනසිකාරය. ඒතර භාවනා කියලා කරන්න ඕනේ මොකක්ද එහෙනම්? යෝනිසෝ මනසිකාරය. පැහැදිලිද? අපි ඒක දැන් පොඩ්ඩක් සාකච්ඡා කරමු. එතකොට අන්න ඒ විදිහට දැන් මේ සූත්‍රය බුදුහාමුදුරේ කාරණේ පෙන්නව සූත්‍රය සක්කාය දිට්ඨි පහාන සූත්‍රය සංයුත්ත නිකාය 4 292 පිටුව. මම මේ ගාථාව කියන්නේ මේකයි. දැන් බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ධර්ම තමයි මේ ප්‍රත්‍යක්ෂ ඒ පරිශන කරලා ප්‍රත්‍යක්ෂ දැකීමේ යුක්තව මම ඉදිරිපත් කරන්නේ. එතකොට මගේ වගකීමක් තියෙනවා, යුතුයකමක් තියෙනවා බුදු පියාණන් වහන්සේ ධර්ම දේශනා කරපු අවස්ථාව පෙන්වන එක. එතකොට ওই දැන් මම ඔය පැහැදිලි කර ආකාරයට මේ මම කියන මේ සක්කාය දිට්ඨිය එහෙමත් නැත්නම් මේ සලආයතන වල ශූන්‍යතාව දැකීම සම්මා දිට්ඨියට පත්‍ය බව බුදුහාමුදුරු පැහැදිලි කරන සූත්‍රය තමයි සක්කාය දිට්ඨි පහාන සූත්‍රය. ඒ කියන්නේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය කිරීමේ සූත්‍රය. පැහැදිලිද? සංයුත්ත නිකාය 4 292 පිටුව. මෙන්න මෙහෙම කියනවා චක්කුංකෝ බික්ඛු ශුඤ්ඤතෝ ඥානතෝ පස්සතෝ සක්කාය දිට්ඨි පහියති. රූපා ශුඤ්ඤතෝ ඥානතෝ පස්සතෝ සක්කාය දිට්ඨි පහියති. චක්කු විඥානං ශුඤ්ඤතෝ ඥානතෝ පස්සතෝ සක්කාය දිට්ඨි පහියති. චක්කු සම්පස්සෝ ශුඤ්ඤතෝ ඥානතෝ පස්සතෝ සක්කාය දිට්ඨි පහියති. යම්පිදං චක්කු සම්පස්සපච්චය උප්පජ්ජති වේදිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා තම්පි ශුඤ්ඤතෝ ඥානතෝ පස්සතෝ සක්කාය දිට්ඨි පහියති. සෝතං ගානං ජීවා කායෝ මනෝ පේ. ඔන්න එතකොට පැහැදිලිද?
එතකොට එහෙනම් අපි සරලව තේරුම් ගමු වචන කොටක් ඕනේ නිවන් දකින්න නම් මොකද වෙන්න ඕනේ මම කියන ස්වභාවයෙන් මිදෙන්න ඕනේ මම කියන ස්වභාවයෙන් මිදෙන්න නම් මේ මම කියන ස්වභාවයට අදාළ ඇස කන නාසය දිවකය මනස කියන ආයතන සංකල්ප 6 පැහැදිලිද ශූන්‍ය බව මොකද ශූන්‍ය බව කියලා කියන්නේ ශූන්‍ය කියන්නේ මොකද මෑණියෝ ඔව් ශූන්‍ය බව කියලා කියන්නේ හිස් බව පැහැදිලිද හිස් බව දකින්න ඕනේ. අපේ උත්තරමයි ඇයි එහෙම දකින්න කියලා කියන්නේ. ඒ ශූන්‍ය හැටියට දකින්න කියලා කියන්නේ ඇයි? දැන් මේ ශූන්‍යතාව පිළිබඳව තව ඉදිරිපත් කරපු අවස්ථාවක් තමයි මෙන්න මේ ආනන්ද හඳුරට කියනවා. ඒකත් අපි කතා කරලා ඉමු. ආනන්ද යම් ධර්මයක් ආත්ම ස්වභාවයෙන් හෝ ආත්ම ස්වභාවයෙන් තොර ලක්ෂණයන්ගෙන් ශූන්‍ය වේද? යම් ධර්මයක් මොනවද යම් ධර්ම කියන්නේ? ඇස කන නාසය දිව කය මනස කියන ධර්මතා 6 සහ ඒ 6ට ස්පර්ශ වෙන වර්ණ රූප ධර්ම, ශබ්ද රූප ධර්ම, ගන්ධ රූප ධර්ම, රස රූප ධර්ම, ස්පර්ශ රූප නැත්නම් පොට්ටබ්බ රූප ධර්ම, මනෝ රූප ධර්ම. ඕන ධර්ම. පැහැදිලිද? මේ ධර්ම ආත්ම ස්වභාවයෙන් හෝ ආත්ම ස්වභාවයෙන් තොර ලක්ෂණයන්ගෙන් ශූන්‍ය වේද? ඒ මොකද කියන්නේ? මේ ධර්ම ආකාර ආයතන 6යි ආයතන 6ට ගන්න බාහිර රූප 6යි. මට කියන්න පුතේ ඒ ධර්ම ආකාර 12ට ඒ 12 ආකාරයට පරිබාහිර ධර්මයක් මේ ලෝකේ තියෙනවද? නැහැ නේද? එතකොට අන්න ඒ ධර්ම 6 බුදුහාමුදුරුවෝ කියන්නේ ආනන්ද යම් ධර්මයක් ආත්ම ස්වභාවය කියන්නේ ඇතැයි යන ස්වභාවයෙන් හෝ ආත්ම ස්වභාවයෙන් තොර ලක්ෂණයන්ගෙන් ශූන්‍ය වේද? හැම පැත්තෙම හැම ආකාරයකම ශූන්‍ය වේද? ඒ කියන්නේ ජරා මරණ ලක්ෂණයන් හා කැඩෙන බිඳෙන ලක්ෂණ. පැහැදිලිද? ඒ සමස්තයෙන් ශූන්‍ය වේද? එහෙයින්ම එම සියලු ධර්ම ශූන්‍යයි මම කියමි. පැහැදිලිද ශූන්‍යයි මම කියමු. ඒක බුදුහාමුදුරුවෝ මෙහෙම කියනවා. කිංජ සබ්බං ආනන්ද ශූන්‍යෝ. ආනන්ද මේ සමස්තය ශූන්‍යයි. කිංච ආනන්ද ශූන්‍යෝ. මොනවද ආනන්ද මේ ශූන්‍යයි කියන්නේ? මම මේ ඔයගලන්ට ශූන්‍යයි කියලා කියන්නේ. අත්තේනවා අත්ත නියේනවා චක්කුංකෝ ආනන්ද ශූන්‍යං. අත්තේනවා අත්ත නියේනවා රූපා ශූන්‍යං. අත්තේනවා අත්ත නියේනවා චක්කු විඥානං ශූන්‍යං. අත්තේනවා අත්ත නියේනවා චක්කු සම්පස්සෝ ශූන්‍යං. ඒ කියන්නේ මම දන්නවා ඔබට තේරෙන්නේ නැහැ මේවා. පාලි මම කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ කියලා තියනවා කියන එක කියන්නේ. පැහැදිලිද? මේක ඉතින් අන්තර්ජාලයට මුදාහැරියම ඒගොල්ලන්ට මේක තර්කානුකූලව ඒගොල්ලෝ බලනවානේ. ඒ හින්දා මම මේ පාලි ගාවත ඉදිරිපත් කරන්නේ. එතකොට දැන් මේ කියන්නේ මොකද්ද? ඇත්තේම නැති ඇතයි යන ලක්ෂණයන් කිසිවක් නැති ඇස ආනන්ද ශූන්‍යයි. ඇත්තේම නැති ඇතයි යන ලක්ෂණ කිසිවක් නැති. බලන්න කොච්චර ගැඹුරුද කියලා. වර්ණ රූප සියල්ල ශූන්‍යයි. චක්කු විඥානයේ ශූන්‍යයි. චක්කු සම්පස්සේ ශූන්‍යයි. චක්කු සම්පස්සේ නිසා හටගන්නා සුඛ දුක්ඛ දුක්ඛ මුඛ විඳිනේ ශූන්‍යයි. ඒ වගේම තමයි ඉතින් සෝත කන නාසය දිව කය කියන ඔක්කොම ශූන්‍යද නැද්ද? සියල්ල ශූන්‍යයි. පැහැදිලිද? මෙන්න මේ විදිහට බුදු පියාණන් වහන්සේ මේ සමස්තය ශූන්‍ය බව පැහැදිලි කිරීමක් කරනවා. අපි බලමු අපේ උත්තමයා මේ ධර්ම දේශනා කළේ නිවන් මාර්ග අනිත්‍යයි කියලා දුන්නේ අත්දැකීමක් තුලින්ද පොතපතින් ඉගෙනගෙනද? අත්දැකීමක් තුලින්ද? කොහොමද අත්දැකීම ලැබුවේ? ගයා බෝධි මූලයේදී. උන්වහන්සේ ගයා බෝධි මූලයට ගියේ කොහොමද? කෙටියෙන් අපි ටිකක් බලමු. අනේ රත්තරන් දරුවනේ අපේ මෑණියෝරුනි පියවරුනි මේ කරුණු තේරුම් ගන්න අපි පුදුමාන්තර වෙහෙසක් දරනවා මේ අපිට මේ නිකම් මේ ධර්ම දේශන වලට කියනවා කියලා ගිහිල්ලා කළා නිකම් බක ගා hina වෙවි මේ විකාර දොඩෝන කණ්ඩායමක් නෙවෙයි අපි. පැහැදිලිද?
ගැඹුරු පරිශ්‍රණ පවත්වලා බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ පිළිබඳ ඒ ප්‍රතිපත්තිය පිළිහිටලා මේ කරුණු ප්‍රත්‍යක්ෂව දැක අවබෝධ කරලා අපේ ගය බෝධි මූලයේ අපේ උත්තම අධ්‍යක් ආකාරයටම අකුරත් තිතක් කෙස් ගහක් වැරදි නැතුව අධ්‍යකලා එතන ඉඳලා තමයි මේ කාර්යය කියාගෙන යන්නේ. පැහැදිලිද? මේක සෙල්ලමක් නෙමෙයි. මම ගෞරවයෙන් ආරාධනා කරනවා අපේ මේ උපාසක උපාධිකාවන්ට අපේ දුර පුතාලට මේ කරුණ හොඳට තේරුම් ගන්න. ගැටෙන තැන් ප්‍රශ්න මතුවෙන තැන් මගෙන් අහන්න. අහලා මේවා ගැටලු ලියා ගන්න. මේ අපේ අනුර මහත්මයා ඉන්නවා එතුමා එක්ක සාකච්ඡා කරන්න. ලියාගෙන අපි මේ එකට මේ ගමන යමු. ගිහිලා මේ අපිට උවමනා කරන්නේ අපත් මේ දුකෙන් නිදහස් වෙලා මේ තථාගත සම්මා සම්බුද්ධ ශාසනය නිවනින් බබලවන අවස්ථාවට රැගෙන ඒම තමයි අපේ අරමුණ. ඒක ටිකක් අමාරු කාර්යයක්. මොකද හේතුව දැන් පුදුමාන්තර විදිහට එක දෘෂ්ටි වලින් අපේ ශාසනය වැහිලා තියෙන්නේ. ඕක බුදුහාමුදුරුවෝ කාශ්‍යප හාමුදුරන්ට එදා කිව්වා. යතෝතකෝ කස්සප සද්දම්ම පතිරූපකං ලෝකේ උපජ්ජති අත සද්දම්මස්ස අන්තරාදානං හෝති කියලා. කාශ්‍යප මම මැරිලා එක මාස ගණනකදී මාගේ ධර්මයට සමාන රූපී අසත් ධර්මයක් මේ ලෝකේ භික්ෂූන් නිර්මාණය කරලා ප්‍රකාශ කරනවා ප්‍රචලිත කරනවා. ඒ නිසා මම ඔබලාට පැහැදිලි කරන මේ නිවන් මඟ වැහිලා යනවා කියන්නේ. පැහැදිලිද? මේ හොඳට තේරුම් ගන්න. මට සමාවෙන්න අනුර මහත්මයා අද දරුවනේ තථාගත සම්මා සම්බුද්ධ ශාසනය තුල බුදු පියාණන් වහන්සේ දේශනා කළ ඒ නිර්වාණ මාර්ගය පිළිබඳ ඊටාම අල්ප කෝටියකට ගත්තොත් කෝටියෙන් එක්කෙනෙක් දෙන්නෙක් විතර තමයි මේ කාරණේ ප්‍රකාශ කරන්නේ. පැහැදිලි? ඒක හරියට නිවැරදිව ප්‍රකාශ කරන්නේ නැහැ. එහෙම හරි ඒ කටයුත්ත කරන එක ගැන මම ඒ සියලු දෙනාට නමස්කාර කරනවා. මේක තේරුම් ගන්න. පැහැදිලිද? දැන් එතකොට බුදු පියාණන් වහන්සේ කියන්නේ මොකක්ද දැන් එතකොට? ඇස ශූන්‍ය බව, කන ශූන්‍ය බව, නාසය ශූන්‍ය බව, දිව ශූන්‍ය බව, කය ශූන්‍ය බව, මනස ශූන්‍ය බවනේ. ඒ ශූන්‍ය බව පිළිබඳ උන්වහන්සේ ප්‍රත්‍යක්ෂව දැක අවබෝධ කළා කොහෙන්ද? ගයා බෝධි මූලයේදී. දැක අවබෝධ කරලා සමස්ත ලෝකයට ප්‍රකාශ කරා මේ සමස්තය ශූන්‍යයි. ඒවා තමයි මේ ආනන්ද හාමුදුරන් මේ කියපු පලෝක ධම්ම සූත්‍රය තමයි මම මේ දැන් මේ පැහැදිලි කරේ. සබ්බං ආනන්ද ශුඤ්ඤෝ කිංච ආනන්ද ශුඤ්ඤෝ ආදී වශයෙන් විලා යන හින්දා මම ඒවා ටිකක් කෙටියෙන් පැහැදිලි කරේ. මෙන්න මේක අපි ටිකක් ඔන්න ඔය අවස්ථාව පොඩ්ඩක් සාකච්ඡා කරමු අපි. මේ ශූන්‍ය හැටියට බුදු පියාණන් වහන්සේ මොකද මේ පැහැදිලි කරන්න කියලා. ගයා බෝධිමූලයේ ලැබුව අත්දැකීම මොකද්ද? උන්වහන්සේ මනස පැවැත්වුවද එතන මනස අතහැර ගියාද? මනස අතහැර ගියා. පැහැදිලිද? ඒක උන්වහන්සේ පසු කාලීනව කිව්වා. ඇහැට දැක්ක වර්ණූපේ වින්දනය වීමට පෙරම එහි ශූන්‍යතාව දැක අතහරින්න. කනට ඇහෙන ශබ්ද රූපය එතනම ශූන්‍ය වෙන ආකාරයේ ප්‍රඥාවෙන් දැක අතහරින්න. නාසයට ගන්න අනේ රත්තරන් පුතේ මේව තේරුම් අරගෙන මේක කරන්න. මම මේ කියන දේ අහන්න මේක කරන්න. ඔබට නිවන මේ ජීවිත කාලය තුල ඒකාන්තයෙන්ම නිවන අවබෝධ කරගන්න පුළුවන්. මම මේක ශූන්‍ය වෙන හැටි දැන් කියලා දෙනවා. පැහැදිලිද? උන්වහන්සේ කියන්නේ එතකොට ඇසට ගැටෙන වර්ණ රූපේ පිළිවෙද සිතුවිල්ල වින්දනය වීමට පෙර අතහරින්න. කනට ඇහෙන ශබ්ද රූපේ පිළිබඳ සිතුවිල්ල වින්දනය වීමට පෙර අතහරින්න. නාසයට ගැටෙන ගන්ධ රූපේ පිළිබඳ සිතුවිල්ල වින්දනය වීමට පෙර අතහරින්න. දිවට ගැටෙන රස රූපේ පිළිබඳ සිතුවිල්ල වින්දනය වීමට පෙර අතහරින්න. කායට ගැටෙන ස්පර්ශ රූපේ පිළිබඳ සිතුවිල්ල වින්දනය වීමට පෙරම අතහරින්න. දිත්තේ දිට්ඨ මත්තම් භවිසති, සුතේ සුත මත්තම් භවිසති, මුතේ මුත මත්තම් භවිසති, විඤ්ඤාතේ විඤ්ඤාත මත්තම් භවිසති ආදී වශයෙන් බාහ්‍ය සූත්‍රයෙන් ඔය කාර්යය පැහැදිලි කරලා තියෙනවා. පැහැදිලිද? එතකොට එතනින් කරන්න කියන්නේ මොකද්ද මේ? දැන් මොගරාජ සූත්‍රය කියනවා. මොගරාජ මේ එන ආරම්මන සියල්ල අතහරින්න. ඒ කියන්නේ ශූන්‍ය බව දකින්න. ශුඤ්ඤතෝ ලෝකං අවික්ක මුළු ලෝකෙම ශූන්‍ය බව දකින්න. ශුඤ්ඤතෝ ලෝකං අවික්කසු මොගරාජ සදා සතෝ සදා කල්ලිම මොහොතක් නැහැ.
මම මේක කියලා දෙන්න වෙන හැටි පැහැදිලිද? මොහොතක් නෑර මේ එන සිතුවිලි සියල්ල එතනම ශූන්‍ය වෙන හැටි මොගරාජය දකිමින් යන්න. එහෙම දකිමින් ගිහිල්ලා මේ ඇතැයි යන දෘෂ්ටිය, ඇසක් ඇත, කනක් ඇත, නාසයක් ඇත, දිවක් ඇත, කයක් ඇත, මනසක් ඇත, ඒ ආයතන වලට ස්පර්ශ වෙන වර්ණ රූපයක් ඇත, ශබ්ද රූපයක් ඇත, ගන්ධ රූපයක් ඇත, රස රූපයක් ඇත, ස්පර්ශ රූපයක් ඇත යන දෘෂ්ටිය පුතේ උගුලවා දමන්න. පැහැදිලිද? ශුඤ්ඤතෝ ලෝකං අවික්කසු මොගරාජ සදාසතෝ අත්තානු දිට්ඨින් වූවච්ච. ඇතැයි යන දෘෂ්ටිය උගුලවා දමන්න. ඒවම් මච්චු කරෝතිය. මායාවේ නිදහස් වෙන එකම ක්‍රමය උත්තරයි කියලා. දැන් අපි ඔය කරනවද? දැන් මේ මට සමා වෙන්න පේවා සමාදන් වීම බුදුහාමුදුරුවෝ පහළ වෙන්න පෙර පටන් තිබුණාද නැද්ද? තිබුණා නේද? පංචශීලය, අටශීලය, දසශීලය බුදුහාමුදුරුවෝ පහළ වෙන්න පෙර පටන් තිබුණාද නැද්ද? තිබුණා. දිව්‍ය ලෝක වල ගමන් කිරීම පිළිබඳ ඒ කතාන්දරේ බුදුහාමුදුරුවෝ පහළ වෙන්න පෙර පටන් තිබුණාද නැද්ද? තිබුණා නේද? මට හරි සන්තෝෂයි ඔක්කොම පිළිගන්නවා දැන් එහෙනම්. එහෙනම් අපි මේ බුද්ධ ශාසනය තුල අපි මේ ඉන්නේ මහාවීරතුමාගේ ජෛන ශාසනය තුල අපි ඉන්නේ. මම මේ එකක් නෙමෙයි මම කියන්නේ. කොතනද අපි ඉන්නේ? ඈ? ඔබලා මේ කටයුතු කරන්නේ බුද්ධ ශාසනය තුල මට සමා වෙන්න පන්සලේ තමයි. දෙයියෝ සාකි මේ කාරණේ මම මේක විවෘත කරලා මේ බුදුබණ පදයක් ඔබට ඇහෙන්න සලස්සන්න ඕනේ. පැහැදිලිද? ජෛන ධර්මය හොඳයි. මහවීරතුමාගේ ජෛන ධර්මය හොඳයි. සම්මතය සාන්තව පාක්තාවගෙන පිළිස ඒ කටයුතු ඉතා ශ්‍රේෂ්ඨයි, හොඳයි. ඒ නිසාම තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ මේ ජෛන මහාවීර පෙන්වන ගමම්මගේ සම්මතයේ පවත්වා ගන්න, යාපත්තාගාඩේට පවත්වා ගන්න හොඳයි. ඔබලා ඒක කරගෙන ඵලයල්ලා මම මේ ඉදිරිපත් කරන න්‍යාය තුල මොකද න්‍යාය? ශූන්‍යතාව දකිමින්. එතන මේ සියල්ල එතනම ඉවරයි. ශූන්‍යයි බව දකිමින් කරගෙන යන්න. ගැටලුවක් නෑනේ. එතකොට මහාවීරත් ඉන්නවා. බුදුහාමුදුරුවෝත් ඉන්නවා. පැහැදිලිද? අපි දැන් ඒකට හැමෝම උත්සාහය දරනවා. ඔව් ඒක තමයි සාදු ඉතින් ඒක මට ඉතින් ලොකු ශක්තියක්. ඒක ඒ වගේ උඹ හරි දක්ුණක්. ඔව් එතකොට දැන් ඔය ශූන්‍යතාව දකින්න කිව්වේ මේකයි. අපේ සිද්ධාර්ථ උත්තමයා අර මේ ආර්ය පරිශන සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ. ඔව් මජ්ක්‍ධිම නිකාය දේශනා කරන ආර්ය පරිශන සූත්‍රයෙන් අපූර්වට උන්වහන්සේ කියනවා මම සියලුම භාවනා අත්හැරියා. සියලුම ධ්‍යාන අත්හැරියා. ඒ භාවනා උගන්වපු ගුරුවරු අත්හැරියා. පැහැදිලිද? අත්හැරලා කලකිරීමේ යුතුව මම ඉවත් ගියා ඒ සියල්ල අතහැරලා. පැහැදිලිද? ඉතින් මෙහෙමයි. දැන් එහෙම බුදුහාමුදුරු කියනකොට ඔබ එහෙම කරන්න ඕනේ නැද්ද? ඔබ එහෙම කරන්න ඕනේ නැද්ද? ඔව්. අතහැරිය කියලා ඉතින් මේව ගලවලා දාලා එහෙම නෙමෙයි. මේකේ අපි ගමන් කරන ක්‍රමය වෙනස් කරගන්න. පන්සල එක්ක සම්බන්ධ වෙන්න, පන්සලේ එකතු වෙන්න, සාකච්ඡා කරන්න. මොකක් පිළිබඳවද? මේ ශූන්‍යතාව පිළිබඳව. ඇයි අපේ බුදු පියාණන් වහන්සේ පෙන්වන්නේ මේ සමස්තයේ ශූන්‍යතාව. පැහැදිලිද? ඒකට ගාය බෝධි වලට ගියා අරව අතහැරලා ගාය බෝධි වලට ගියා. මම ඔබ ගන්න තීරණයක් ගන්න. දැන් ගාය බෝධි වලට කියලා මොකද කරේ? උන්වහන්සේ මනස අතහැරියා. එන අරමුණ අතහැරියා. කොහොමද අතහැරියේ? එන අරමුණ නිරෝධයි. සමත්තේ නිරෝධයි. ශූන්‍යයි. සිහිය පැවැත්තුවා. ඒ සිහිය පවත්වාගෙන යාමේදී මොකද වුනේ? අන්න උන්වහන්සේ කවදාකවත් බලාපොරොත්තු නොවෙච්ච ආකාරයට උන්වහන්සේ ඒ ආයතන 6 ඇතුළු සමස්තය ශූන්‍ය වුණා. නිරුද්ධ වුණා. දැන් ඒ නිරුද්ධ වීම පිළිබඳව බුදුහාමුදුරුවෝ දේශනා කරාද නැද්ද? දේශනා කරා. භික්ෂුණී අවිද්‍යාව නිරුද්ධ වුණා. සංඛාර නිරුද්ධ වුණා. පටිසම්පාදේ නිරෝධේ. අවිද්‍යාව නිරෝධ වුණා. සියලු සංඛාර නිරෝධ වුණා. විඥාණය නිරෝධ වුණා. නාම රූප පුතේ නිරෝධ වුණා. සලායතන නිරෝධ වුණා. සිද්ධාර්ථ කියලා හිටපු තැන සලායතන නිරෝධ වුණා. පැහැදිලිද? සලායතන නිරෝධ වුණා.
සලායතන නිරෝධ වෙනකොට මොකද උනේ? එතන ස්පර්ශයේ වින්දනයේ තණ්හා උපාදානය වෙන්න කෙනෙක් නැහැ. අන්න එතන ඔක්කොම නිරෝධ වුණා. අවිජ්ජා නිරෝධා සංකාර නිරෝධෝ, සංකාර නිරෝධා විඥාන නිරෝධෝ, විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ, නාම රූප නිරෝධා සලායතන නිරෝධෝ, සලායතන නිරෝධෝ, සලායතන නිරෝධා පස්ස නිරෝධෝ, පස්ස නිරෝධා වේදනා නිරෝධෝ, වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ, තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ, උපාදාන නිරෝධා භව නිරෝධෝ, භවයේ අවසන් වුණා. භව නිරෝධෝ, භව නිරෝධා අන්න භව නිරෝධා ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසා නිරුද්ධಂತಿ. ඒව මේ තස කේවලස දුක්ඛ කන්දස්ස නිරෝධෝ හෝති. කොහෙදද? ගයා බෝධි මුලේදී. කොයි වෙලාවද උනේ? මේ මොහොත කියලා දන. මේ මොහොත කියලා දන. පැහැදිලිද? එතකොට ඔන්න ඔය අත්දැකීම තමයි බුදු පියාණන් වහන්සේ පුරා වසර 45ක් තිස්සේ සමස්ත ලෝකයට කියලා දුන්නේ. මෙන්න මේ විදිහට කරන්න. එහෙම කරනකොට ඔබට මේ ජීවිත කාලය තුල මේ නිවන අවබෝධ කරගන්න පුළුවන් කියලා. සතරන් දරුවනේ ඔබ මේ නිවන සාක්ෂාත් කරන්න නැත්නම් වෙන මොනම හේතුවක්වත් නෙවෙයි. ඔබ ඔය කටයුත්ත බුදුහාමුදුරුවෝ පැහැදිලි කර දුන්න ආකාරයට ඔබ කරන්නේ නැහැ. ඔබ කරන්නේ නැහැ. පැහැදිලිද? ඒ කරන්නේ නැති ඉඳලා ඔබට මේ ශූන්‍යතාව මෙතන මේ සිද්ධ වෙන නිරෝධය මේ දැනුත් මේ දැන් මෙතන මේ නිරෝධය සිද්ධ වෙනවා. මේ බලන්න දැන් මෙතන එන්නේ මොකද වෙන්නේ? දැන් අපිට අතීතයක් තිබුණා. අතීතයක් තිබුණා. මව් කුසෙන් උපන්දා ඉඳලා අද 2025 අද කවද? අද ඔක්තෝබර් නේද? ඔව්. අද 6 වෙනිදානේ. එතකොට දැන් අපි 6 වෙනිදාට ආයේ 5 වෙනිදා ඊයේ අවසන් කරලානේ නේද? 5 වෙනිදා අවසන් කරලා තමයි 6 වෙනිදාට ආවේ. එතකොට දැන් 5 වෙනිදා දක්වාම ආව සංසාර ගමන ඉවරද නැද්ද? ඉවරයි. ඊළඟට අපි දැන් මොන්න 6 වෙනිදාට ආවා. දැන් 6 වෙනිදා සංසාර ගමන සිද්ධ වෙනවා. 7 වෙනිදාට අපි තව ගියේ නෑනේ. මේ බොරුද? උපකල්පනද? ඔව් 7 වෙනිදාට ගියේ නෑ තව අපි. ඒතර 7 වෙනිදාට ගියේ නෑ කියන්නේ එතන සංසාර ගමන තාම සිද්ධ වෙන්නේ නෑ. දරුවනේ මෙවුවා පරිේශන පවත්වපු නැති, මෙවුවා අත්දැකීම් ලැබුව නැති අය මෙවුවා නිකන් අර කැඳ හැලිය වගේ අවුස්සලා කියනවා. මම මෙවුවා 97 අවුරුද්දේ 7 වෙනි මාසේ 2 වෙනිදා ප්‍රත්‍යක්ෂව දැක අවබෝධ කළා. අපේ බුදු පියාණන් වහන්සේ කළ ආකාරයට. පැහැදිලිද? දැක අවබෝධ කළා මම මේ කියන්නේ. උන්වහන්සේ කියනවා අතීතයේ අත්තරපල්ලා. අනාගතේ තව නොපැමිණියේ ඒක අත්තරපල්ලා. වර්තමාන මේ මොහොතේ සිද්ධ වෙන දේ පිළිබඳව ගැඹුරු එතනම විමර්ශනය කරපල්ලා. පච්චුප්පන්නං යෝ ධම්මං මේ අපිට සංසාර ගමන නැති තැනක පරිශීලනයක් තියෙනවද ඕනද? නෑ. ඉතින් අතීතේ සංසාර ගමන ඉවරයි. ඒ කියන්නේ ඊයේ පස්සේ දක්වාම සංසාර ගමන ඉවරයි. ඒ පිළිබඳව අපිට ආයේ පරිශීලන පවත්වන්න ඕනේ නෑ. අපි ඒ වාදින්න ඕනේ නෑ. මොනවා කරන්න ඉවරයි ඒක. ඊළඟට දැන් අද 5 වෙනිදා 6 වෙනිදා නේද? අද 6 වෙනිදා අපි මේ ඉන්නවා. හෙට 7 වෙනිදා. දැන් 7 වෙනිදාට අපි ගියාද? ගියේ නෑ. එතකොට ගියේ නෑ කියන්නේ එතන තව සංසාර ගමන තවම වෙනවද? කියපල්ලකෝ. දැන් සංසාර ගමන තවම වෙන්නේ නෑ. නේද? එහෙනම් ඉතින් ඒතර කලබලයක් කරන්න මොනවක්වත් අපිට වඩන්නේ නෑ. සංසාර ගමන සිද්ධ වෙන්නේ කොතනද? මේ දැන් මෙතන. මම ඉන්න හිත තිබෙන, කය තිබෙන මම ඉන්න මේ දැන් මෙතන. මේ දැන් මෙතන. අන්න බුදුහාමුදුරුවෝ කිව්වා මෙන්න මේ දැන් මෙතන සිද්ධ වෙන සිද්ධිය උඹලා ප්‍රඥාවෙන් විමර්ශනය කරපල්ලා. පච්චුප්පන්නං යෝ ධම්මං තත්ත කියන්නේ එතනම මෙතනම විමර්ශනය කරපල්ලා. ඔය ටික කරන්න කියන්නේ පැහැදිලිද? ඕක කරන ක්‍රමේ කල්යාණ මිත්‍රයාගෙන් අහගනිලා කියලා කියන්නේ. මේ කල්යාණ මිත්‍රයා මේ මෙච්චර කල් කතා කරා. මේ ඊළඟ කල්යාණ මිත්‍රයා මේ දැන් ඇවිල්ලා ඉන්නවා. පැහැදිලිද? අපි කතා මේ නිවන දකින්න පුළුවන් මේ ටික කරන්න. එතකොට දැන් මේ මොකද වෙන්නේ? දැන් මේ මොකද වෙන්නේ? සීතුවිලි ගලාගෙන එනවා. නේද? මේ හරි සරලව මම මේක කියලා දෙන්නේ. මේ මොකද වෙන්නේ මොකද? සීතුවිලි ගලාගෙන එනවා. එතකොට ඒ සීතුවිලි ගලාගෙන එන්නේ මගේ ඒ කියන්නේ මම විසින් කරන ලබන යම් කටයුත්තක් හින්දා නැත්තම් ඔටෝමැටිකලි ඉබේ ගලනවා. ඔව්. දැන් ඔබ නිදාගෙන ඉන්නවා. ඔබට නිින්ද යනවා. නිින්ද ගියාම පුතේ නිින්ද ගියාම දැන් හීනයක් ගලාගෙන යනවා.
දැන් ඒ හීනේ තුල ඔබත් වැඩ නේද? හැබැයි සත්‍ය වශයෙන්ම මම නෙදී. නමුත් දැන් හීනේ ගලාගෙන යනවා නැද්ද? ගලාගෙන යනවා. එතකොට මම සම්බන්ධ දෙයකට අන්න ඒ සිද්ධියම තමයි ඔබ මේ ඇහැරිලා ඉන්න වෙලාවේ නිදාගෙන නැති වෙලාවත් සිද්ධ වෙන්නේ ඒ සිද්ධිය ඒ ආකාරයටමයි. මම මේ වගකීමෙන් කියන්නේ. පැහැදිලිද? ඒ ආකාරයටමයි ඒ හිතුවිලි ගලාගෙන එවට ඔබ සම්බන්ධ නැහැ. පැහැදිලිද? ඒක ඔබට නවත්තන්න බෑ. ඒකට ඔබ සම්බන්ධත් නැහැ. ඔබට ඒක නවත්තන්නත් බෑ. පැහැදිලිද? එහෙනම් සිතුවිලි ගලාගෙන එනවා. දැන් සිතුවිලි ගලාගෙන එන්නේ කොයි වෙලාවේද? අන්න ඒක මතක තියාගන්න. සිතුවිලි ගලාගෙන එන්නේ වර්තමාන මේ මොහොත කියන දන විතරයි. දැන් 6 වෙනිදා දැන් වෙලාව කියන්නකෝ 10යි කියන්නකෝ. දැන් වෙලාව උදේ 10යි. එතකොට දැන් උදේ අද තිබුණා උදේ 6 තිබුණා 7 තිබුණා 8 තිබුණා 9 තිබුණා. දැන් පුතේ දැන් උදේ 6 කියන දැන් එනවද? 7 කියන දන? 8 කියන දන? 9 කියන දැන් සිතුවිලි එනවද? ඒවා ඉවරයි. 9:00 කියන දන? 9:55 කියන දන? නෑනේ. ආයෙත් දැන් එන්නේ කොතනද? මේ දැන් 10 කියන දන. මේව තමයි ආර්ය පරිශන කියලා කියන්නේ. ආර්ය පරිශන කියන්නේ මේවා කාලයට අහු වෙන්න එපා. මේවා තේරුම් ගන්න. මේ දැන් 10 කියන තැන එන්නේ. ඒතකොට 10යි මිනිත්තුව කියන තැන තව එනවද? නෑ. තව එන්නේ නැහැ. 10යි මිනිත්තුව කියන තැන තව එන්නේ නැහැ. ඒ 10යි මිනිත්තුව කියන තැනට මෙතෙන්ට එනකොට තමයි එතන දකින්නේ. එහෙනම් එක ෂණයයි මෙතන තියෙන්නේ පරිශනයේට. දුර්ලභෝ කන සම්පatti කියලා උතන. දුර්ලභෝ ෂණය. පැහැදිලිද? එක ෂණයයි තියෙන්නේ. ඔබ දන්නව නේද බුදුදහම කාලයට අහුවෙච්ච එකද? උදේ කාලයට එක අහුවෙලාද? අකාලිකයි. කියන්නේ ඇයි? එක ෂණයක්වත් මේකට අහු මේ අදාළ නැහැ. මේ ගැන එක ෂණයක්වත් අහුවෙන්නේ නැහැ බුදුරණ ධර්ම. එතකොට දැන් මෙන්න මේ ෂණය පච්චුප්පන්නංච යෝ ධම්මං තත්ත විපස්සති කියන්නේ මේ ෂණයේ සිද්ධ වෙන දේ බලන්න. දැන් එතකොට සිතුවිලි ගලාගෙන එනකොට දැන් මේ ෂණයේ සිතුවිලි කීයක් එනවද? එකයි. ඔව්. සිතුවිලි එකක් තමයි වරකට එන්නේ. කවරදාකවත් එකවර සිතුවිලි දෙකක් එන්නේ නැහැ. පැහැදිලිද? මම කියලා දෙන්න හදන්නේ මේ ඔක්කොම ශූන්‍ය වෙන හැටි මම කියලා දෙන්න හදන්නේ. හැබැයි බුද්ධිය තියෙන්න ඕනේ. මේවා තේරුම් ගන්න බුද්ධිය තියෙන්න ඕනේ. බුද්ධිය එනවා මේවා අහනකොට බුද්ධිය එනවා. පැහැදිලිද? බස් එකට මං සල්ලි ටික දෙන්නම්. මේ ඇවිල්ලා කියලා අපි එක සාකච්ඡා කරන්න බෑ. තේරුණාද? ඒ කියන්නේ මේ ළඟ ඉන්නේ ඈ බුද්ධිය පළකයක් කරගන්න ඕනේ. ඔව් බුද්ධිය පළකයක් ආසනයක් කරගන්න ඕනේ. පැහැදිලිද? එතකොට දැන් අන්න මේ මොහොතේ සිතුවිලි දෙකක් එනවද? මේ බලන්න මේසය එනවා. ඇවිල්ලා ඒක ඉවර වෙලා පුටුව ඉවර වෙලා වටාපත ඉවර වෙලා පීරිසිය. එහෙම නෙවෙයි දෙන්නේ. දැන් අපි බලමු මෙන්න මේ මම කියන ස්වභාවය ශූන්‍ය වෙන්නේ කොහොමද කියලා. හරි. දැන් වරකට සිතුවිලි එකයි. ඒ සිතුවිලි එනකොට ඊට අදාළ විඥානය හට ගන්නවා. අපි කියමුකෝ දැන් ඔන්න දැන් මෙතන එනවා පීරිසිය කියන සිතුවිලි එනවා කියන්නකෝ. මේ පීරිසිය කියන සිතුවිල්ල එනවා. මේ පීරිසිය සිතුවිල්ල එනකොට මේ පීරිසිය කියන සිතුවිල්ල අදාළ විඥානය මෙතන හට ගන්නවා. පීරිසිය කියන සංඥාව ඉවර වෙනකොට අවසන් වෙනකොට එතන පීරිසිය කියන තැන අකුරු 4යි. පීයන්නාව ඉවරයි, රියන්නාව ඉවරයි, සියන්නාව ඉවරයි, ජයන්නාව ඉවරයි. කොයිලාද ඉවරුනේ? මේ දැන් ඒ පීරිසිය කියන සංඥාව අවසන් වෙනකොට ඒ පීරිසිය කියන සංඥාවට අදාළ විඥානය මෙතන ඉතුරු වෙනවද? ඉතුරු වෙනවද? ඔව්. මේ එක්කෙනයි දෙන්නයි උත්තර දෙන්නේ. පංගුවක් කම්බුලිය අත තියාගෙන ඉන්නවා, පංගුවක් කල්පනා කරනවා. මේ නිවන් දකින්න හැටි කියන්නේ. තේරුණාද? නිවන් දකින්න හැටි මේ කියන්නේ. අද අපිට දේශන ගානකට යන්න දුන්නා මේ අනුර මහත්මයාගේ මේ ඉල්ලීම වර්ධි මේ කෙලිම මෙහා ආවේ මගේ වැඩ ගන්න. පැහැදිලිද? දුටු තැන අල්ලා වැඩ ගන්නු. තේරුණාද? එතකොට පීරිසිය කියන සංකාරය මෙතන මොකද උනේ? පීයන් ආවා. පීයන් නිරුද්ධ වෙලා සියන් ආවා. සියන් නිරුද්ධ වෙලා රියන් නිරුද්ධ වෙලා සියන් ආවා.
සියන්න නිරුද්ධ වෙලා යයන්න ආවා. එහෙම නෙමෙයි ආයේ. මේ බලන්න P ඉවරයි. ri ඉවරයි. C ඉවරයි. ය ඉවරයි. පීරිසිය ඇති වූ තැනම නැති වුණාද නැද්ද? මැරෙනි ඇති වූ තැනම නැති වුණාද නැද්ද? ඕකට කියනවා සමුදය තුලම නිරෝධ වුණා. ධම්මචක්කපවත්තන සූත්‍රයේ අපේ මේ කොණ්ඩඤ්ඤ තාවතුමා නිවන් දැක්කේ කොහොමද? බුදුහාමුදුරුවෝ කියනවා හැම ධර්මයක්ම සමුදය තුලම නිරෝධ වෙන බව ප්‍රඥාවෙන් දකිමින් ගිය කොණ්ඩඤ්ඤයා ජරා මරණ නැති කෙලෙස් මල නැති ධම්මචක්කය බවට පත් විය. කොණ්ඩඤ්ඤස්ස විරජං වීතමලං ධම්මචක්කුං උදපාදි යංකින්ති සමුදය ධම්මං සබ්බන්තං නිරෝධම්මන්ති. හැම ධර්මයක්ම සමුදය තුලම නිරෝධ වෙන බව දකිමින් යද්දී පැහැදිලිද? එතකොට දැන් අන්න එතෙන්දී පීරිසි අපි උදාහරණ ගත්තේ. දැන් පීරිසි කියන සංකාරයේ සමුදය තුලම නිරෝධ වුණාද නැද්ද? ඒ නිරෝධ වලට ඒ විඥාණය ඇතුළේ ඉතුරු වෙනවද? විඥාණයත් නිරුද්ධ වෙනවා. පැහැදිලිද? අවිද්‍යා නිරෝධා පීරිසිය කියන සංකාර නිරෝධෝ පීරිසිය කියන සංකාර නිරෝධා ඊට අදාළ විඥාණය නිරෝධෝ. විඥාන නිරෝධෝ. පැහැදිලිද? විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ. මොනවද නාම රූප කියන්නේ? සිත කය කියන චිත්ත රූප නිරෝධෝ. නාම රූප නිරෝධා හයෙන් කියන්නේ සලායතන නිරෝධෝ. සලායතන නිරෝධෝ. සලායතන කියන්නේ මොනවද? ආයතන හය කියන්නේ කවුද? මොකද්ද? මම. මම ශූන්‍ය වෙනවා. පීරිසිය කියන සංකාරයේ සමුදය වෙනකොට මේ විඥානයේ සමුදය වෙන නිසා මම ඇතුළු සමස්තය සමුදය වෙනවා. පීරිසිය කියන සංකාරයේ එම සමුදය තුල නිරෝධ වීම තුල විඥානයේ නිරෝධ වෙන නිසා ක්ෂණයකට අන්න එතන මම ඇතුළු සමස්තය නිරෝධ වෙනවා. පැහැදිලිද? ස්වාමීන් වහන්සේ එතකොට එතන පීරිසියක් හැදෙන්නේ නැහැ. කවදාක රත්තරන් පුතේ පීරිසියක් හැදෙන්නේ නැහැ. ඇයි ඉතින් මේ පීයන්න නිරුද්ධ වෙලානේ රියන්න එන්නේ. රියන්න නිරුද්ධ වෙලානේ සියන්න එන්නේ. සියන්න නිරුද්ධ වෙලානේ යයන්න එන්නේ. යන්නත් නැහැ එතනනේ. පැහැදිලිවම නැහැ. ඒවා චිත්තක්ෂණ බිඳලා ඇත්තට දුර යන්නේ නැහැ රත්තරන් පුතේ මේ කට්ටිය ටිකක් ලෝකල්නේ. පැහැදිලිද? ඒ ළමයි දන්නවා මේක මම පුතාලා රත්තරන් පුතාලා. පැහැදිලිද? දැන් මොකද උනේ? මේක තේරුම් ගනින්න. මේ වැඩේ පුතේ උඹලා මේ මෑණියනේ මේ වැඩේ මේක කරපල්ලා. මේක කරපල්ලා. එතකොට දැක්කද දැන් මොකද වෙන්නේ? දැන් පාලියෙන් බුදුහාමුදුරු කිව්වේ ඕක තමයි. අවිද්‍යා පත්‍ය පීරිසි කියන සංඛාරා. අවිද්‍යාව ප්‍රත්‍ය කොට පීරිසි කියන සංඛාරේ සමුදය වෙනවා. පීරිසි කියන සංඛාර පත්‍ය ඊට අදාළ විඥාන. විඥානේ හටගත්තා. විඥාන පත්‍ය නාම රූපං. ඒ විඥානේ හට ගන්නකොට අන්න හිතකයි කියන්නේ නාම රූප හටගත්තා. නාම රූප පත්‍ය සලආයතන. ඒ චිත්ත රූප හට ගන්න තැන අන්න මේ ආයතන සංකල්පය හටගත්තා. කොයිලාද? මේ දැන් මෙතන පැහැදිලි හටගත්තා. අන්න එතන ආයතන සංකල්පය හටගත්ත තැන ස්පර්ශයේ වින්දනේ තණ්හා උපාදාන වෙලා භව වුණා සියල්ල. එතකොට භව වුණේ පීරිසි කියන සංකාරයේ සමුදය වෙනකොට සියල්ල භව වුණා. මේ අවිද්‍යාව පත්‍ය පීරිසි කියන සංකාරා පීරිසි කියන සංකාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලආයතනං සලආයතන පත්‍ය පස්සෝ පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදානං උපාදාන පත්‍ය භව අන්න භව වුණා. පැහැදිලිද? එතකොට පීරිසිය කියන සංකාරය දැන් එතන මොකද උනේ? පී යන්න සමුදය තුරුම නිරෝධයි, රියන්න සමුදය තුරුම නිරෝධයි, සියන්න සමුදය තුරුම නිරෝධයි, ජයන්න සමුදය තුරුම නිරෝධයි. නිරෝධුන් නැද්ද? නිරෝධයි. එතකොට අන්න අවිද්‍යා නිරෝධා පීරිසිය කියන සංකාරය නිරෝධෝ. කොයිලාද? මේ මොතේ. අවිද්‍යා නිරෝධා පීරිසිය කියන සංකාරය නිරෝධෝ. පීරිසිය කියන සංකාරය නිරෝධා ඊට අදාළ විඥානය නිරෝධෝ. විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ. නාම රූප නිරෝධා සලආයතන නිරෝධෝ. අන්න මම ඉවරයි. සලආයතන නිරෝධෝ. සලආයතන නිරෝධා පස්ස නිරෝධෝ. පස්ස නිරෝධා වේදනා නිරෝධෝ. වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ.
තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධා භව නිරෝධෝ පීරිසය කියන සංකාරයේ සමුදය වෙනකොට සියල්ල භව වුණා පීරිසය කියන සංකාරයේ එම සමුදය විතර නිරෝධ වෙනකොට ඒ භව වූ සියල්ල එතනම වය වුණා භව වූ ක්ෂණය තුලම වය වුණා භව වූ ක්ෂණය තුලම වය වුණා භව වූ ක්ෂණය තුලම වය වුණා භවය කිව්වේ ඔතන භවය කිව්වේ ඔතන මේවට ඉතින් අමු පට්ටපල් හතරවරන් තෙප්ප ලියලා තියෙන්නේ තේරුණාද මේවා තේරුම් ගන්න මම මේවා වගකීමෙන් කියන්නේ ඔව් මම මේවා වගකීමෙන් කියන්නේ භවය කියන එක ක්ෂණයක් කාලයට අහු වෙන්නේ නැහැ ඇයි භව වූ ක්ෂණය තුලම වය වෙන නිසා භවය අපේ උත්තර කිව්වා අප්පමත්ත කම්පි භික්කවේ භවං නවන්නේමි මම අංශු මාත්‍රයක් පුතේ භවේ වර්ණනා කරන්නේ නැහැ භික්ෂුනේ ඇයි මේ භවය කියන්නේ අන්තමසෝ අවිද්‍යා සංඝාත මත්තම්පි ඒක අවිද්‍යාවක් විතරයි ඒ අවිද්‍යාව එම ක්ෂණය තුලම ශූන්‍ය වෙලා යනවා දැන් එතකොට ඔය කරුණු දැක්වීම තුල ඔබට පැහැදිලිද මේ මම කියන සංකල්පය හැම අරමුණක් පාසාම ශූන්‍ය වෙනවද නැද්ද ඔන්න ඕක අපේ උත්තම ගායපෝදුමනේ දැක්කා භික්ෂුනේ අවිද්‍යාව නිරෝධ වුණා සංකාර නිරෝධ වුණා විඥාන නිරෝධ වුණා නාම රූප නිරෝධ වුණා සිද්ධාර්ථ කියන සලආයතන නිරුද්ධ වුණා නිරුද්ධලා ඊළඟ ෂණේ මොකද වුනේ ඔව් ඊළඟ සංකාරේනකොට මම මේ පීරිසි අරංගාරණ වෙන්නවා වගේ තමත්තේ සමුදලා යහට ගන්නවා ඒක නිරෝධ වෙනකොට ආය නිරෝධ වෙනවා එතකොට දැන් මේ ආයතන සංකල්පය අපිට මෙතන ඕනේ ආයතන සංකල්පය දැන් හැම මොහොතක් පාසා මොකද වෙන්නේ සමුදේ තුලම නිරෝධයි සමුදේ තුලම නිරෝධයි සමුදේ තුලම නිරෝධයි සමුදේ තුලම වෙන්නේ නැද්ද ඔන්න ඕකයි අද ධර්ම දේශනේ යංකින්ති සමුදේ ධම්මං සම්බන්ධ නිරෝධ ධම්මන්ති කියලා බුදු වහන්සේ පැහැදිලි කරේ උතන මේ කියන දේ අහන්න තේරුණාද කියන දේ අහන්න ඔය දැන් මෙතන එතකොට නම් කරන්න ඕනේ මොකද්ද මොහොතක් නෑර මේ නිරෝධය පිළිබඳ සිහිය පවත්වන්න මේ නිරෝධය පිළිබඳ සිහිය පවත්වන්න බුදුහාමුදුරු කිව්වේ ඒකයි ලෝහිත සූත්‍රයේ මහාලි සූත්‍රයේ නේද වගේ සූත්‍ර ගානක් තියෙනවා ඒ සූත්‍ර වල කිව්වේ උඹලා යන්නේන කනපොලා අඳින පළඳින වැටිකිලි කැටිකිලි යන කතා බහ කරන අලුකිතේ විලෝකිතේ සම්මින්ජිතේ පසාරිතේ සංඝාටිපත චීවරදාරේන උච්චාර පස්සව කම්මේ කියන්නේ වැටිකිලි කැටිකිලි යද්දි උච්චාර පස්සව කම්මේ ගතේ තිතේ නිසින්නේ ඕම බුදියලා නම් නිවන් දකි අයියෝ බෑදෙනිද වතුර වීදුරෝ කොල්ලන් තියාගෙන මූණ ටික හොද ගන්නකෝ මම මේක උගුරේ කෙල ලේර් හාවනකන් කෑ ගන්නවා ඒගොල්ලෝ හැපිලි ස්ලීපින් පැහැදිලිද දැන් එතකොට දැක්කද අපි මේ අපිට මේ ඕලාරික හැට නොපිනුවාට මේ මෙතන ක්ෂණයක් පාසා දැන් මේක මේ මම කියන සංකල්පය සමුද නිරෝධ වෙනවද නැද්ද ඒකාන්තයෙන්ම වෙනවා එතකොට සමුද කියන්නේ අවිද්‍යාව ඒ සමුදේ තමයි මේ තියෙන්නේ පැහැදිලිද ඒ සමුදේ තමයි මේ තියෙන්නේ හැබැයි ඔතනම නිරෝධය වෙනවා දැන් අපි මේ කතා කරන තැන මෙතන මේ නිරෝධය වෙනවා මෙතන ධර්මදේශනයක් වෙන්නේ නැහැ මෙතන බුද්ධ පරායන නැහැ මෙහෙම ඔඩියන්ස් එකක් පිරිසක් නැහැ ඒක අපි දකින්නේ නැහැ අන්න රත්තරන් පුතේ ඒකයි මම මේ කියන්නේ එතකොට මෙතන අපි සමුදේ විතරක් අල්ලගෙන ඉන්නවා සමුදේ අල්ල ගන්නවා කියලා කියන්නේ සක්කාය දිට්ඨිය බදාගෙන ඉන්නවා සම්මා දිට්ඨියට එන්නේ නැහැ එහෙනම් ඔබ වීරිය වඩාගෙන කරන්න තියෙන්නේ මොකද්ද සම්මා දිට්ඨියෙන් ඕන සම්මා දිට්ඨියෙන් එන්න නම් දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අනේ නිරෝධය ප්‍රතිපදාව හැටියට ගන්න. එතකොට ඔබ කරන්න ඕනේ මොකද්ද? මම අර කිව්ව විදිහට වැසිකිලි කැසිකිලි යද්දී කතා බහ ගන්නදී කද්දි බොද්දී සියල්ල කටයුතු වලදී සමස්තේ නිරෝධයි කියන සිහිය පවත්තමින් ඒ කටයුතු කරගෙන යන්න. ඕක ආරම්භයේදී ටිකක් අමාරුයි. පැහැදිලිද? ආරම්භයේදී අමාරුයි මොකද ජීවිතේට කවරදාකවත් හුරු ගපු නැති නිසා. ඒකට පසුබත වෙන්න එපා වීරිය වඩාගෙන කරගෙන කොහොම හරි නිරෝධය වඩාගෙන යන්න. දැන් ඔය නිරෝධය වඩාදී මෑණියනේ අපේ සාරිපුත්ත හාමුදුරුවෝ කියනවා යාළුවනේ
මම මේ නිරෝධය වඩද්දී මම මනසේ නිරෝධය මේ ප්‍රගුණ කරද්දී මම මගේ මනසට නිග්‍රහ කරා, පග්‍රහ කරා, අපහාස කරා, උපහාස කරා, තර්ජනය කරා, ගර්ජනය කරා, බැන්නා. පැහැදිලිද? මොකද ඒ කියන්නේ? ඔව් කරන්න පුළුවන් ගර්ජනා සේරම කරලා ඒක තමා තුළ කරලා මේ නිරෝධේ මං හුරු කරගෙන මම මේ නිරෝධේ ප්‍රගුණ කරලා නිවන් දැක්කා කියන්නේ. මමත් කරේ ඒක. අයි මේ අපේ අනුර මහත්තයා මේ සාරිපුත්ත හාමුදුරු කියවුවා ඒ තැන් මට අහු වුණා. අවුච්ච තැනදී මමත් ඒ කියන්නේ මම දැක්කා මේක කරන්න බෑ හරි අමාරුයි. ඒක වුණා අර සාරිපුත්ත හාමුදුරුවන්ගේ උපදේශේ මට ආවා. මමත් පටන් ගත්තා ඉතින්. ටිකට හරහට ඒව ඉතින් බැනගත්තා මෙතන කියන්න බෑ. මේ ඔව් ඉතින් නිරෝධයි සමස්තේ නිරෝධයි කියනකොට හයම හැලිලා. ඔව් නිරෝධයි කියනකොට හයම හැලිලා. මම නෑ. ඒතර තමයි සම්මාදිට්ඨි. ඔව්. එතකොට පන්සලේ වැඩ ටික කරන්න. දැන් අපිට දැන් ඔව් මේ නේද? දාන පූජා තියෙන්න බෑ. පන්සලේ වැඩ ටික කරන්න. දැන් අපි දානමාන දවල් දානේ මේ බුද්ධ පූජා තියෙනකොට කොහොමද කරන්න ඕනේ? ගාතාව කියනවා වෙනුවට පැහැදිලිද? ගාතාව කියනවා වෙනුවට ශූන්‍යයි නිරෝධයි සමස්තේ නිරෝධයි කියලා කියමින් පූජාව තියන්න. මාටික පූජා කරන්න. කොහොමද? නිරෝධයි ශූන්‍යයි කියමින් මාටික පූජා කරන්න. පැහැදිලි දේව කරලා ඉවරලා ආහාර ටික ගන්නකොට ශූන්‍යයි නිරෝධයි ආහාර ටික ගන්න. පැහැදිලිද? hina වෙනවා ඉතින්. පුතේ ඕක තමයි නිවන් දකින එකම ක්‍රමය වෙන ක්‍රමයක් නැහැ. පැහැදිලිද? අර පේන්න අර ළමයාව කතා කරනවා. ඒ ළමයි මේවා දැන් කාලෙක ඉඳලා අහනවා. පැහැදිලිද? දැන් මම ඔය ස්වාමීන් වහන්සේ ටික කාලයක් ටිකක් අමාරුයි. ඔව් ටික කාලයක් අමාරුයි. ඔව් පුතේ ඒකනේ. ඒක ඉතින් මමත් අත්දකිනවා මේවා මේ ගමන ගියායේ ඒක දන්නවා. මේ අපේ අනුර මහත්තයලා මේ අපි දන්නවා ඒක. ඒ ආරම්භයේ අමාරු ගන්නවා. මෙහෙමනේ ටිකක් අර ගැම්බක් ගන්න ගියාම අමාරුයි තමයි එතන. නේද? ෆස්ට් එකේම අදින්න ඕන. ඔව් ඒක අදින්න ඕන පුදුම වීර්යයක් ඇදගෙන දරාගෙන අදින්න ඕන. අනේ රත්තරන් මෑණියනි කියලා වැඩක් නැහැනේ. මොන දුක 6 අවුරුද්දක් දුක් විඳනේ. ඔව් ඉතින් ඒ හින්දා මට ඉතින් හරි සන්තෝෂයි මේ අපේ මෑණියෝ හොඳට අහගෙන හිටියා මේක. ඒක ඇහි පිල්ලක් ගැහුවේ නැහැ. ඔව් මෙයක් නම් බුදියා නැහැ නිදාගත්තා. දැන් එතකොට ඔන්න ඕකයි දහම. දැන් බුද්ධ පූජාව තියන්න ඕනේ. ඉතින් අපි මේ දේශනේ මෙතකින් නවත්තන්න බලාපොරොත්තු වෙන්නේ. අනිත්‍ය නෑ පුතේ. මෑණියනේ අනිත්‍ය කියන එකනේ මේ මෙතන ශූන්‍ය වෙනවනේ. නෑ අනිත්‍ය කියන්නේ ඒක උපනිෂද් ධර්මයේ. අනිත්‍ය දැන් බ්‍රාහ්මණවාදීන් මෙව ටිකක් නිවාඩුව කතා කරන වෙලාවක කතා කරපල්ලා. දැන් මෑණියනේ ඉස්සරලාම ආරම්භයේ බුදුහාමුදුරුවෝ උපදින්න අවුරුදු 2000කට පෙර හිටියා බ්‍රාහ්මණයෝ. උන් කිව්වා සියල්ල නිට්ටයයි සුඛයි ආත්මයි කියලා. නිට්ටයයි සුඛයි ආත්මයි කිව්වා. ඒ යුගයේම හිටියා උපනිෂද් මුනිවරු. ඒගොල්ලන් කිව්වා මේ බ්‍රාහ්මණවාදයෙන් ඔය නිට්ටයයි සුඛයි ආත්මයි කියවට මෙතන ජාති ජරා ව්‍යාධි මරණ දුක තියෙනවා, දුක් වෙනවා, හැදෙනවා. ඒ නිසා මේවා සියල්ල අනිත්‍යයි දුකයි අනාත්මයි කිව්වා. පැහැදිලිද? බුදුහාමුදුරුවෝ පහළ වෙලා කිව්වා මේක නිට්ටයයි සුඛයි ආත්මත් නොවේ, අනිත්‍යයි දුකයි අනාත්මත් නොවේ, මේ සමත්‍යයි ශූන්‍යයි කිව්වා. පැවැත්මක් නැහැ. ඔව් ශූන්‍යයි. ඔව් හොඳයි එහෙමනම් අපි අද ධර්මදේශනේ මෙතකින් સમાપ્ત කරනවා. අපි අපගේ හෘදයන්ගම ස්තුතිය පුද කරනවා අපේ පල්ලි භාගයේ ධම්මසිරි මාහිමිපාණන් වහන්සේට අද මේ ගල්ගමු පුරාණ රජ විහාරයේ මේ දේශනෙට මට ආරාධනා කිරීම පිළිබඳව ඒකට සම්බන්ධීකරණය අපේ අනුර මහත්මයාට ඇතුළු සියලුම අපේ ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට මගේ හෘදයන්ගම ස්තුතිය පුද කරමින් අපි අද සාදම් සංගායනා 78 ධර්මදේශනේ මෙතකින් समाप्त करना। साधु साधु साधु।